කාලේ අද්දි මෙතනින් කෙලගෙන යන්න එපා. මෙතන පට්ට ඩේන්ජරස් ස්පොට් එකක්. ශනික ආපු ගමන් කෝච්චි පාර තියෙන්නේ. පොඩක් කල්පනාවෙන් යන්න. කෝච්චි පාර පහුණාට පස්සේ එතන ඉඳලා නම් මහ ලොකු දුරක් නෑ. චුට්ටි දුරක් තියෙනවා. ඒ ටික ආවට පස්සේ මෙතන ඔයාලට පාක් කරන්න පුළුවන් වගේ වෙහිකල් එක. මෙතනින් ඔයාලට ප්‍රවේශ පත්‍රය ලබා ගන්න පුළුවන්. ඉඳලා මහ ලොකු දුරක් නෑ. මේ වගේ වන අරණක් අස්සෙන් යන්න තියෙන්නේ. මේ ගස් අස්සෙන් යද්දි මාර සිසිලක් දැනෙන්නේ ඇඟට. ඒක දුවට වලට තේරෙන්නේ නෑ. ඇවිල්ලා බලන්න මාර ලස්සනයි. මං හිතුවේ මෙතන ප්ලේස් එක කියලා නෑ. මෙතන නෙමෙයි. මෙතන පඩිපෙලක් තියෙනවා. ඔය පඩිපෙලෙන් උඩට ගියාම අපේ දියැල්ල පේනවා. ඒ ටික චුට්ටි දුරක් යනකොට ගලබඩ දියැල්ල ළඟටම යන්න පුළුවන්.